අයිය විශ්වාස කරන්න බෑ බන් මේ ගොසිප් එක නම්. රශ්මික මන්දන ලංකාවට ආපු එක ගැන දැන් ඉන්දියාවත් කතා වෙනවා. දන්නවද ඇයි කියලා? එයාගේ ලොකු ටරපු එක නිසා බෑචලර් ටීචර් එක ඊළඟ සිසුන් එකට ලංකව හොඳ ලක්ෂණ එකක් වෙයි කියලාත් කතා වෙනවලා. හිතාගන්න පුළුවන්ද? ලංකාවේ සුන්දරත්වය නිසා අපේ රටේ ජාත්‍යන්තර රේලට ෂෝ එකකට තොරගන්න තරම් ජනප්‍රිය වෙලා. මාර නේද? දැන් ටයිම්ස් ඔෆ් ඉන්ඩියා එකට පුපැහි එන්ටර්ටේන්මන්ට් නිවස වලට මේකේ ඇවිත් තියෙනවා. ඒ කියන්නේ රශ්මිකගේ ලංක ගමන නිකම්ම සෙලබ්‍රේට් කරපු එකක් නෙමෙයි. ලංකාවට ලොකු පිරිසිද්ධියක් ගෙනව දෙයක්. හිතලා බලන්න ඒකෙන් අපි සංචාරක කර්මාන්තයටත් කොච්චර උදව්වක් වේද කියලා. ඒ වගේම ගල් ජාඩින්ගේ අබවේ වගේ දැක්බර ආරංචිත මේ ටොප් 5 ලයිස්තුවේම තියෙනවා. හැබැයි රශ්මිකගේ කතාව නම් ඇත්තටම අපිට සතුට වෙන්න පුළුවන් දෙයක්. ඉතින් මචං මේ වගේ ලොකු සෙලබ්‍රිටි කෙනෙක් අපේ රටට ආපු එක ගැන ඔයාලා මොකද හිතන්නේ? ලංකාවේ බෑචලර් ඩී වගේ ෂෝ එකකට හොඳ තැනක් වේද? කමෙන්ට් සෙක්ෂන් එක කියන යම්